අද SL Learning Academy එකෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ be verbs ගැන. ඉංග්‍රීසි වල ඉතාමත් වැදගත් වන be verbs තමයි අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. අපි මේ be verbs ගැන ඉතාම සාරාංශගතව බොහොම පැහැදිලිව සරල විදිහට ඉගෙන ගමු. ඒත් මොනවද මේ be verbs කියන්නේ? නැත්නම් what are be verbs? Be verbs are am, is, are, was, were, be, being, been. කියන ඒවා තමයි ඉංග්‍රීසියේ be verbs කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මොනවද? am, is, are, was, were, be, being, been මේවා තමයි ඉංග්‍රීසියේ be verbs වෙන්නේ. අපි මේ be verbs පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වල යම් තත්වයක්, අනන්‍යතාවයක්, එහෙම නැත්නම් යම් කොන්දේසියක් හරි වගේ සඳහන් කරන අවස්ථාවලදී අපි කියොත් we use them to talk about status, identity and conditions. එහෙනම් ඔය වගේ තත්ත්වයක් වල තමයි be verbs පාවිච්චි කරන්නේ. අපි බලමු සල වර්තමාන කාලයේ දෙන be verbs මොනවද කියලා. නැත්නම් simple present be verbs. simple present be verbs විදිහට අපි කියනවා මෙහෙම I am, you are, we are, they are, he is, she is, it is. ඔන්න ඔය විදිහට අපි සරල වර්තමාන කාලයේ be verbs භාවිතා කරනවා. එතකොට be verbs වෙන්නේ මම ආයෙ මතක් කරොත් am, is, are, was, were, be, being, been. දැන් එහෙනම් මේ සරල වර්තමාන කාලය යටතේ අපි කතා කරපු be verbs වලට උදාහරණ වාක්‍ය කිහිපයක් බලමු. quick examples ටිකක්. I am happy. She is a doctor. They are friends. අපි ඒ කතා කරේ සරල වර්තමාන කාලයේ be verbs වලදීම අපි කතා කරොත් එimhe සරල අතීතයේ නැත්නම් simple past වලට අයිති වෙන be verbs මොනවද කියලා. ඒවා තමයි was, were. අපි කිව්වොත් මේ විදිහට I was, he was, she was, it was. එහෙම නැත්නම් you were, we were, they were. ඔය විදිහයි. අපි එක්සැම්පල් එකකට ගත්තොත් එහෙම I was tired. We were at school. I was tired. We were at school. මේවා තමයි simple past be verbs වෙන්නේ. එහෙමනම් අවසාන වශයෙන් මතක තියාගන්න am, is, are භාවිතා කරනවා සරල වර්තමාන කාලයේ simple present යටතේ. was, were භාවිතා වෙනවා අතීත කාලයට. simple past be verbs වෙන්නේ වුණා was, were. එහෙමනම් ඔන්න ඕක තමයි අද අපි කතා කරේ මම ඔයගොල්ලොත් එක්ක be verbs ගැන. ඔය ටික තමයි කතා කරන්නේ සරලව. තව මේ ගැන විස්තර හොයන්න. එහෙමනම් මම හිතනවා අද මේ ඔබ කෙටියෙන් be verbs ගැන කතා කරපු දේ ඔයගොල්ලන්ට හුඟක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් බොහොම ස්තුතියි.